හායි මගේ ලස්සන යාළුවනේ අද අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් ඉස්සෙල්ලාම මම මගේ කොණ්ඩේ ටිකක් පීරගත්තා. මොකද ඊයේ දවසේ මම නෑවා. මට හරියට කොණ්ඩේ ටිකක්වත් පීර ගන්න බැරුව ගියා. රෑනේ නෑනේ. මේ දවස්වල කාලගුණෙත් එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි දියන්නේ. කොහොම හරි අද නම් අපිට පොඩි නිමාඩුවක් හම්බුණා. ඉතින් මම මගේ කොණ්ඩේ පීරලා ලෑස්ති වෙන්නේ පොඩි මේකප් එකක් කරන්න. ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම මට වෙඩින් වගේකුයි පාටි වගේකුයි තියෙනවා මේ දෙසැම්බර් මාසේනේ. ඉතින් මම ලස්සන ස්ක්‍රන්චීස් හදනවා. ඔයගොල්ලන්ටත් මගේ ස්ක්‍රන්චීස් ගන්න පුළුවන්. මම මේ වෙලාවේ මම හදපු එකක් තමයි මගේ බුල් බෑන්ඩ් එක විදිහට ඔලුවට දාගන්නේ. ඉතින් අහන්නකො ළමයි මේද ලබන මාසෙම මට ෆන්ක්ෂන් වගේක් තියෙන හින්දා මම මගේම මේකප් එක මම කරගන්න හිතුවා. ඉතින් සැලොන් වල ලොකු ගණන් දෙන්න ඕනේ නැහැ නේ. අපේ අම්මත් කෑ ගහනවා බොරුවට සැලොන් කෝස් කරලා මෙතන නිකන් බඩු තීර තියාගෙන ඉන්නවා. වෙඩින් වලට යනකොට මේ දහස් ගණන් සල්ලි දීලා සැලොන් වලින් අඳ ගන්නවා කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ප්‍රයිමර් එක. ප්‍රයිමර් එක ඉස්සෙල්ලාම යූස් කරන්න ඕනේ. මම MAC එකේ ප්‍රයිමර් එක තමයි යූස් කරන්නේ. මගේ ෆේස් එකට මුලින්ම ප්‍රයිමර් එක යූස් කරනවා. මම කලින් මූණ හොද වොෂ් කරගෙන ආවේ ක්ලෙන්සර් කරලා. ඔයගොල්ලොත් එහෙම කරන්න. සන් ක්‍රීම් වගේ ඕන නම් දවල් ෆන්ක්ෂන් එක කරනවා. ඔයගොල්ලන්ට ගන්න බලන්න. මම මේ වෙලාවේ වීඩියෝ එක කරන්න නිසා සන් ක්‍රීම් යූස් කරේ නැහැ. මෙන්න මේ විදිහට හොඳට මූණට ඇබ්සෝල් කරගන්න ඕනේ. ඊළඟට මං ලික්විඩ් ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්න. මේක මොකක්ද නම කියලා නම් මට මතක නෑ. මේ මම ගත්ත එක. ඒක මට හොඳයි. මේ ඇසින් පවර් බැංක් එකකුත් මම සේල් කරනවා. ඔයගලන්ට ඕන නම් පවර් බැංක් එකකුත් ගන්න පුළුවන්. මගේ 2800ක් විතරයි වෙන්නේ. ඒක නෙමෙයි මේකේ මේ බ්‍රෑන්ඩ් එක මොකක්ද දන්නේ නැහැ. හැම හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි ළමයි. ඒකේ කලර් එකට මම පොඩ්ඩක් ආසයි. අර ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකක් නේ යන්නේ. මේ මංගාව ක්ලේරෝන් එකේ පැක් එක. ඒ කියන්නේ ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකට යන එකක් තියෙනවා. එනකොට මට ලික්විඩ් එකක් හින්දා මේකට නිකන් ආස හිතුණා. මම ඉතින් ඒක යූස් කරනවා. මේ ඒකේ නම කියන්න බෑ. මොකද ඒක එච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ලවයකින් මම ගත්තේ ගම්පහ යනකොට. ඉතින් ඒක අර ලස්සන මේ ඇබ්සෝල් වෙනවා. ඒ කියන්නේ මට ඕන විදිහට ඕන කලර් එකකින් එනවා. දැන් ওই වීඩියෝ එකට උනාට ලයිව් මේක හරි අමුතු කලර් එකක්. ওই විදිහට තමයි ඒක බ්ලෙන්ඩ් වෙන්නේ. ඇත්තටම අපි හොඳට මේ ගානේ ඒවා ෆේස් එකට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එතකොට තමයි මේකප් එක ලස්සන වෙන්නේ. මේ ක්ලේරෝන් බ්‍රෑන්ඩ් එකේ එන 32 එකයි චයිනීස් එකයි මම දෙකම යූස් කරනවා මගේ ෆේස් එකට. මේවා ටිකක් ගණන් ළමයි ඉතින්. හැබැයි හොඳයි. සමහරු මේ ලික්විඩ් එක යූස් කරනවා. මම මේ වෙලාවේ මංගාව තියෙන්නේ මේක නිසා මම මේක තමයි යූස් කරන්නේ. ක්ලේරෝන් එකේ ෆවුන්ඩේෂන්. දැන් මේ ගොඩක් මේ අතින් ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මේ වෙන කෙනෙක්ට මේකප් කරනවා නම් දැන් මමම මේකප් කරගන්න හින්දා මට ඇඟිල්ලෙන් යූස් කරන එක හොඳයි. මොකද මේ කොච්චර බ්‍රෂ් නම් තිබ්බත් අර ඇඟිල්ලෙන් ගාන එක තරම් ගතියක් නැහැ. ඒකයි මම එහෙම ඇප්ලයි කරගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ආයෙත් මම අරගෙන ටිකක් ගා ගන්නවා ඇහැ වටේ. අයියෝ චොරෝනා. ඇහැ වටේ යන්නේ කට් කරගන්න ඕන තැන් මම එහෙම්මම මේකප් එක ෆවුන්ඩේෂන් එක ගාන අතරතුරම කට් කරගන්නවා. ඒක ගොඩක් ලේසි වෙයි. ඊට පස්සේ අයිවරි කලර් කියන්නේ ඒක තමයි හයිලයිට් කලර් එක. ඒක නහය ඔයගොල්ලන්ගේ නහය දික් කරගන්න. ඒ වගේම නිකට ඇස් වලට චුටක් උඩින් අර නල්ල උඩ ඇස් වටේ ඔන්න ඔය විදිහට තියාගන්න ඕනේ. මේ අයිවරි කලර් එක තමයි ඇස් උඩත් ගාන්නේ. ඔය මං කරන විදියට මම හැබැයි ටිකක් තදට බ්ලෙන්ඩ් කරනවා ළමයි. මේ වෙන මනුස්සයෙක් නම් ඔය වගේ කරොත් එහෙම සැලොන් එකට එන්නේ නැති වෙයි. එහෙම කරන්න එපා ළමයි. මේ මට
එහෙනම් සනීපයි වගේ හොම් බ්ලෙන්ඩ් කරනකොට මං ආසයි. මේ සාමාන්‍යයෙන් හොම් බ්ලෙන්ඩ් කරන්න එපා මේ ජීවියක් තියෙන මිනිස්සෙගේ මට ජීවියක් නැති හින්දා මට ඉච්චර ගාණක් නැහැ. මම හොඳට බ්ලෙන්ඩ් කරනවා ළමයි. මොකද මට එක හරි ආසයි හැම බ්ලෙන්ඩ් වෙනකොට. මං කැමති අර ගොඩාක් අඩු මේකප් ප්‍රමාණය තමයි මං ගාලා තියෙන්නේ. හැබැයි ඒ මේකප් ටික බ්ලෙන්ඩ් කරාම අර එන ගොඩක් මේකප් ගෑ වගේ පොඩි ලුක් එකකුත් තියෙනවා. එනවාට ඒ බ්ලෙන්ඩ් එකේ අමුතුම එකක් තියෙනවා එහෙම කරද්දී. ඔයගොල්ලෝ හිතනවා මත වීඩියෝ එකට බලන අය හිතන වැටි අම්මෝ ඒක හොඳට තදට කරනවානි කියලා. මට ඒක අවුලක් නැහැ. ඔයගොල්ලෝ කරනකොට එහෙම තදට කරන්න එපා. දැන් මමත් වෙන කෙනෙක් කරනකොට ඉච්චර තද කරන්නේ නැහැ. මේ මගේ ඇඟේ තියෙන උඩරිම මේ ජවයේ දාලා මම ඒක බ්ලෙන්ඩ් කරනවා. එහෙම කරන්නත් එපා කියලා අපේ අම්මත් මට කිව්වා. අර බලන්නකෝ යනකොට බ්ලෙන්ඩ් කරාම තියෙන ලුක් එක නමක් නැති ඩාර්ක් ලික්විඩ් එකෙන් මම ආයෙත් තියා ගන්නවා. මේකට මම ඊතරම්ම ආසයි. මොකද ඒක තමයි මම මේ මේකප් එකේ වැඩි ප්‍රමාණයක්ම ගන්නෙ. ඔන්න ඔය විදිහට එහෙම කරන්නේ අතන ඒ ලයින්ස් දැන් අපේ වැඩිපුර තියෙන නම් ඔව අඩු කරන්න. මගේ එහෙම ගොඩක් ලොකුවට නැහැ. ඒකට දෙපැත්ත ඇස් වලින් යට කොටස මගේ වැඩිපුර තියෙනවා. මම ඒක ඒ හරියට වැඩිපුර නිකන් ඩාර්ක් කරන්න. ගොඩක් අය ඒ හරිය ෂයින් කරනගෙන වයිට් එක ගාලා ෂයින් කරනවා. මගේ එහෙම කරොත් කැත වෙනවා. ඒ හින්දායි මම මේ දෙපැත්ත ඩාර්ක් කරන්නේ. මට හරියන්නේ මේ ඒ පැත්ත ඩාර්ක් කරලා. සමහර අයට ලයිට් කරලත් හරියනවා. ඉතින් තමන්ගේ මූණේ හැඩේ තමන් ගන්න ඕන. තමන්ගේ මූණේ හැඩේ තමන් හිතා ගන්න. ඒ කියන්නේ අපි අධ්‍යයනයක් කරලා තමයි මේකප් එක කරන්න ඕන. මම ඊට සාය ලයිට් කරන එකත් පොඩක් කරනවා. මොකද ඒ ලයින්ස් ඩාර්ක් කරලා ලයිට් කරාම මට ලස්සනයි කියලා හිතුණ නිසා. ඔන්න ඔය විදිහට තමයි හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි තමයි මේකේ වැදගත්ම දේ. මේකප් එකක් කරනකොට අපේ ෆයිනල් ලුක් එකට කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට පේන්න හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕන මේකප් එක. නිකන් මේකප් එකක් දැම්මේ නෑ වගේ ලුක් එකක් ගන්න පුළුවන්. මේ නැචරල් ලුක් එකක් ගන්න පුළුවන් මේ බ්ලෙන්ඩ් එකෙන්. ඇත්තටම නැත්නම් තැන් වල මේකප් හිටලා වගේ තියෙනවා. එතකොට කැතයි. අනිත් එක මම ලික්විඩ් කලර්ස් නෙමේ යූස් කරන්නේ. ඒ නිසා ඊට පස්සේ මගේ පවුඩර් එක ඩර්ම පවුඩර් එක මේ පවුඩර් එකත් පොඩක් ගන්න මේ මට ඉතින් තියෙන දේවල් වලින් තමයි මම මේ මේකප් එක කරන්නේ. ඉතින් තියෙන දේවල් වලින් ලස්සන වෙන එකනේ වැදගත්. නැතුව ඉතින් මේ අලුතෙන් මම එහෙම ගන්නේ නැහැ. මේ මම යූස් කරන මේ පෙන්සිල්ස් මේ මම ඕඩර් කරගත්තේ මම හිතන දරාසකින්ද කොහෙද ඒව හොඳ නැහැ කියන වෙනකොට ඉතින් මට අවස්ථාව හැටියට අවුලක් නෑ. ඒ ඇසේ මේ වේපස් බිස්කට් එකකුත් හම්බුණා. අපේ මාළි කඩේ ගිහින් මට වේපස් බිස්කට් එකක් අරන් ඇවිල්ලා වීඩියෝ එක කරන ගමන් පෙරේතකමනේ වීඩියෝ එකේ මේකප් එක පැත්තකින් දාලා බිස්කට් කෑව එක තමයි කරේ. කොහොම තමයි නේද? කෑමක් හම්බුණා මෙන්න මේක තමයි මං ආසම පැලට් එක. මට ඕනම කලර්ස් ටික ඒකේ තියෙනවා. මං ආස විදිහට මට ඕන විදිහට කලර්ස් ටික එකකින් තෝරගන්න පුළුවන්. ඒ වගේ එකක් ඔයගොල්ලෝ ගන්න. මොකද හැම ඇඳුමකටම ඒ කියන්නේ කහ රතු රෝස් ඒ වගේ පාටවල් නැතුව අර නිකන් නිල් ඒ වගේ පාටවල් නැතුව අර එකම ඔය මං S2 ගානේ පාට ඒ වගේ ඒ පාට ඊට වඩා ටිකක් තද ලයිට් ඒ වගේ කලර්ස් වලට තමයි මං ආස. ඉතින් ඒ කලර්ස් වල එකතු අයියෝ යටත් ගෑවුණා කරන්න දෙයක් නැහැ. ගෑවුණා කියලා සැලෙන්න එපා. අපි බය වෙන්න ඕනේ නැහැ. ඒක පිහලා ෆවුන්ඩේෂන් මේ බ්‍රෂ් එකෙන් චුට්ටක් ගාගත්තාම ඒක යනවා. හින්දා ඒක බය වෙන්න දෙයක් නැහැ. අර කට්ටිය ඇස් අඳිනකොට එහෙම අම්මෝ බය ගන්නවා. උක මේව කරගත්තා. ඒ මුද්දේ හැමරෙන්නේ කරන්නේ. යවන්න බැරියම නෙමෙයිනේ. ඔන්න ඔය විදිහට ඇස් දෙකම එකම විදිහට ගන්න ඕන ළමයි. ඉතින් මම කාලෙකට පස්සේ මේ මේකප් එකක් කරන හින්දා මට ටිකක් පොඩි නර්වස් ගතියකුත් තියෙනවා. මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඒකට අවුලක් නැහැ. මම මේ ඇහැට ගාන විදිහ වැරදි ඇති. ඒනට මට ඕන අවසානයේට මේ S2 ලස්සන කරගන්න. මට මේ ගාන විදිහත් මතකත් නැහැ ළමයි. මොකද මේ
ගොඩක් කාලයකට පස්සේ තමයි මේ මේකප් පැලට් එකක් ඇල්ලුවේ. මම මේකප් කරන්නේම නැහැ. මොකද මම යාළුවා ඉන්නේ බෝයිෆ්‍රෙන්ඩ් උනත් මම මේකප් කරනකොට කැමති තිබුණේ නැහැ. මම ලිප්ස්ටික් ටිකක්වත් ගානේ නැහැ සාමාන්‍යයෙන් කොහෙවත් එළියට යනකොට. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වල එහෙම දකිනවා ඇති. ඉතින් ওই විදිහට තමයි ඔන්න ඔය ලයිට් කරගන්න පොඩි ඩස්ට් එකක් ඩස්ට් කරනකොට අර ඇහැ චුට්ටක් උඩින් ඔන්න ওই විදිහට තමයි ඩස්ට් එක දාන්න ඕන. අර අපි මෙරුන් කලර් එකක් වගේ දාන්න ඕන. ඒක උඩට ලයිට්ස් එළිය තියෙන කලර් එක අර මං ගාලා තියෙන විදිහට අයිබ්‍රෝ එකට චුට්ටක් පල්ලෙහායින් ඔන්න ওই විදිහට තමයි අයි එකේ ගා ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් පින්සල් තියාගෙන බ්‍රෂ් තියාගෙන අතින් තමයි කරන්නේ. ඒක මට ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් මේ ඔය පින්සල් ඇස් වලට නිකන් ඇස් දෙක බ්ලෙන්ඩ් කරද්දී ටෙරස් එකෙන් ඕඩර් කරේ ඉච්චර ක්වොලිටියක් නැහැ. එතකොට ඇස් රිදෙනවා. අර මගේ ඇහි මේ කඳුළු එන්න වගේත් එනවා නිකන් ඒ බ්ලෙන්ඩ් කරන්න එකක් තිබුණ නැති නිසා තමයි මම ඒකෙන් බ්ලෙන්ඩ් කරේ. මේ අර මම ටිකක් තදින් කරන නිසා මේ තමයි ඔය මේ ඇහැ නිකන් කඳුළු වෙන්න වගේ වෙලාදී ඒසෙත් කනවා. මේ ගොඩක්ම හේතුව ඒකයි. මේ හොඳ මේකප් බ්ලෙන්ඩ් බ්‍රෂ් තියෙනවා. ඒවා ගන්න ටිකක් ගණන් ඉතින්. මට දැන් ඕක කොහොම කරත් මට අතින් කරාම තමයි හරියන්නේ. මං චුට්ටක් අර මික්ස් කරගන්න ඕනේ හින්දායි පින්සල යූස් කරේ. ඊට පස්සේ මේ ආයි ලයිට් එකක් ගන්නවා නේද මම. දිලිසෙන එකක් උඩින් ගන්නවා චුට්ටක්. අපේ අම්මත් එනවා මොනාරි බිස්කට් එකක් දෙන්නද මන් දෙන්නේ. ඊට පස්සේ අර ඩස්ට් එක මම පොඩක් අයින් කරගත්තා ලොකු බ්‍රෂ් එකක් පාවිච්චි කරලා. ඊට පස්සේ මට ඕන කලර් එක මම ඒ ගන්න එක එක යූස් කරන්නේ. කලර්ස් මොනවද කියලා නම් මට මතක නැහැ. මම ඔය මේ ටික බ්‍රවුන් ෂේඩ් එකට තමයි මම ගන්න හදන්නේ. ඒකයි මම මේ බ්ලෙන්ඩ් කර මට ඕන කලර් එක තමයි මම ඕකේ මේවා කරන්නේ. දැන් ආයෙ මම ඊට පස්සේ ඩස්ට් එකක් ගන්නවා. ඩස්ට් එක ගිහිල්ලා වගේ හින්දා වෙන්න ඇති. ඉතින් ළමයි ඔන්න ওই විදිහට තමයි එක එක ඒවා ගගා මම මේ මගේ ඇස් දෙක පොඩ්ඩක් ලස්සන කරගන්න හැදුවේ. ඉතින් මම අර වැඩි ටික තමයි මම අර බ්‍රෂ් එකෙන් අයින් කරන්නේ. ඊට පස්සේ නොකඩවා කෑම නවත්තන්නේ නැහැ යාළුවනේ. ඊට පස්සේ මම මේ මගේ අයිලයින් ළමයි මේ ඇඳහම කැතයි. ඇයි දන්නේ නැහැ මං අඳින්නෙම නැහැ. අයිලයින් ඇඳහම මොකද වෙන්නේ කියලා අහුවොත් මගේ ඇස් දෙක දිගයිනේ. ඇස් දෙක දිග නිසාවනේ බලනකො ඇඳහම නිකන් අර අමුතු නිය රාස පෙනුමක් වගේ එනවා. දැන් ඔය මම ඇදලා පෙන්නන්නම්කෝ ඔයගොල්ලන්ට. ඔය මම අයිලයිනර් හොඳට අඳින්නේ නැහැ. අර පොඩි රාස පෙනුමක් වගේ එකක් එනවා නිකන් අර දෙකම ඇඳහම. මේ මගේ ඇහැ දිග නිසා වෙන්නේ නැති මට ඒ විදිහට අයිලයිනර් ඇඳහම කැත. අහන්නකෝ මේ ඉතින් මම කරන්නේ අයිලයින් එක ඇඳලා මම ඒක බ්ලෙන්ඩ් කරනවා. එතකොට මට නිකන් අර නිකන් ඩාර්ක් බ්ලැක් එකක් වගේ කිරවලින් තිරුණි අයිලයින් ඇඳේ නෑ වගේ නිකන් අර ලුක් එකක් එන්න ඔන්න ඔය විදිහට ඔය ඒතර බ්ලෙන්ඩ් කරාම ඒකේ අර ඇඳපු ගතිය පොඩ්ඩක් ගිහිල්ලා නිකන් අමුතු ලුක් එකක් එනවා කියලා මට හිතෙනවා. එතකොට එතන බ්‍රවුන් ලා නිකන් ඇඳලා නෑ වගේ නිකන් එකක් වගේ ගන්න හින්දා තමයි මම ඒක බ්ලෙන්ඩ් කරන්නේ. මොකද මම සාමාන්‍යයෙන් ඔය ගර්ල්ස්ලා මේ නිකන් normally ඇදිත් අයිලයින් ඇඳන් යනවනේ. මගේ ඇස් දෙක දිග නිසා තන්නේ නැහැ. මට අයිලයින් ඇඳහම මට කැතයි. අනිත් අයට කොහොමද දන්නේ? මම උතන ඇඳලා පෙන්නුවනේ ඔයගොල්ලන්ට. ඉතින් මට කැතක් වගේ තේරෙනවා ඒක. දැන් ඒ විදිහට මම ඇඳලා ඒක බ්ලෙන්ඩ් කරනවා. එතකොට අර අඳුරු ගතියක් එනවනේ ලයින් එක දිගේ ඇහැට. එතකොට මේ නිකන් අවුලක් නෑ වගේ කියලා හිතෙනවා. ඔන්න ඔය විදිහට තමයි. එතකොට නිකන් අවුලක් නැහැනේ. අර ඇඳහම තවත් ඇහැ නිකන් අර දිගට වගේ වෙනවනේ. උගුස්සෙක් වගේ වෙනවා වගේ කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ මොනවා හිතේ දැන මේ ඇහැ යටත් අපි අර විදිහටම ඇඳ ගන්න අර මම ගාපු කලර්ස් ටික ඔක්කොම ගා ගන්න ඕන.
දැන් මම මේ වෙලාවේ ඒ කලර්ස් ටික ඔක්කොම ගා ගන්න නැහැ. මොකද මේ යටට මම අයිලයිනර් ගේ ටිකක් මම මේ මික්ස් කරානේ යටටත්. එතකොට මම අර දිලිසෙන එක විතරයි පොඩක් මේවා කරගන්නේ. කොහොම හරි ඉතින් අපිට ඕන අපේ ෆයිනල් ලුක් එක ලස්සන කරගන්න S2. ගයිස් ඊට පස්සේ මම අයිබ්‍රෝස් දෙක හදාගන්න තමයි යන්නේ. ඇත්තටම මම අයිබ්‍රෝස් හදලා නැහැ. මගේ තියෙන අයිබ්‍රෝස් දෙක තමයි මං චුට්ටක් බ්‍රවුන් කලර් පෙන්සිල් එකක් යූස් කරලා ඒක උඩින් ඇඳගෙන ඊට පස්සේ ඒක චුට්ටක් පිහා ගන්නවා. මොකද මේකප් එකට වඩා අයිබ්‍රෝස් දෙක හයිලයිට් වෙලා පෙවුනහම කැතයි. ඉතින් අයිබ්‍රෝ ෂේඩ් කරන පෙන්සිල් එකක් අරගෙන මම ඒක ලස්සනට බ්ලෙන්ඩ් කර ගන්නවා. මගේ අයිබ්‍රෝස් දෙක හදා නැතුණත් ලස්සනට තියෙනවද කියලා බලන්න. ඉතින් ඇත්තටම ගයිස් උතන කරන්න අයිබ්‍රෝස් දෙක පීර ගන්න එක. ඕක මේ අයිබ්‍රෝස් දෙක ඇඳගන්න කලින් පීර ගන්න ඕනේ. ඊට පස්සෙත් පීරනවා. මම ඇඳගන්න කලින් පීරන වීඩියෝ එක අප්ලෝඩ් කරලා නැහැ. ඉතින් මම අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් ඇඳට පස්සේ පීරන වීඩියෝ එක තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඊට කලින් පීරලා ඊට පස්සේ අයිබ්‍රෝ දෙක ඇඳලා ඊට පස්සේ ආයෙ පීර ගන්න පුළුවන්. ඊට පස්සේ මම යූස් කරනවා මස්කාරා යූස් කරනකොට ගයිස් මේ මම අර ඇහැට බර වෙන්න වගේ යූස් කරන්නේ හරිම චුට්ටයි. මට S2ත් එක්ක මේ හරි අමාරුයි මේ S2ත් එක්ක කරන ගනුදෙනු වලදී මට ඔය රතු වෙච්ච S දිහා වුණත් බලන්න හරි අපහසුයිනේ. ඒ හින්දා මම ගොඩාක් S මේ වලට මම ලෙන්සස් දාලත් නෑ අද වෙනකන් කවදාවත්. මම නොදැනුවත්ම බිස්කට් එක ඉවර කරලා ඉදන්නේ අනිත් අයට දෙන්න නැතුව. හැබැයි මගේ S2 නිකන් හරි අමුතු වුණා ඒ වෙලාවේ. නිකන් කඳුළු එන්න නොවන වගේ තත්ත්වයක තමයි තිබ්බේ. අර බලන්නකො මොකද රත් වෙලා වගේ තීරණව තියෙන මට ඇස්සුත් එක්ක හරි ගනුදෙනු කරන්න හරි ගයිස් මට කියන්න දෙයක් තියෙනවා. මොකද අපි මූණට කරන හැම එකක්ම අපේ බෙල්ලටත් කරන්න ඕන. මොකද බෙල්ල එක පාටක් මූණ එක පාටක් වුණාම මේකප් එක හරිම කැතයි. ඇත්තටම කිව්වොත් ඒ හින්දා අපේ මූණේ තියෙන ෆවුන්ඩේෂන් ඒ කලර් එකම බෙල්ලටත් අපි දාගන්න ඕනේ. ඔය මම මේකේ කරනවා මේකප් එකේදී මම බෙල්ලට කරනවා. ඊට මම උඹලන්ට කිව්වේ නැහැ කරනවා කියලා. මම ඒකයි පොඩ්ඩක් ඒක කියන්න හිතුවේ. අපි මූණට දාන ෆවුන්ඩේෂන් ඒ විදිහටම බෙල්ලටත් එකම පාට කරගන්න ඕන. අවසාන ෆයිනල් මේකප් එකේදී ෆයිනල් ලුක් එකේදී ওই විදිහට බෙල්ලත් ඒ කලර් එකටම එන්න ඕනේ. ගයිස් දැන් මං හදන්නේ රෝස් පාටින් හයිලයිට් කරගන්න. මං ඉස්සෙල්ලා එකක් ගෑවා ලිප්ටික් එකක් තමයි ඒ ඇස් වටේ හයිලයිට් කරේ. ඒක ටිකක් මදි වගේ. මම දැන් මේ අනිත් එක තමයි හොයන්නේ. මම ලිප්ටික්ස් එක ඉවර වෙච්ච එකක් නේ අයිෂෝ. මෙන්න මේක තමයි. මේකත් ලිප්ටික් එකක්. ඒකට මම මේ හයිලයිට් කරන එකක් විදිහට තමයි ඒක යූස් කරන්නේ. ඒකෙන් ඩ්‍රොප්ස් තුන තියාගත්තාම දෙපැත්තට බ්ලෙන්ඩ් කරනහම හරිම ලස්සන කලර් එකක් එකෙන් එන්නේ. දැන් වීඩියෝ එකට හමු වුණාම නැචරල් මාර ලුක් එකක් ඒක. කොහොම හරි මේ ඒක ඉස්සරහට ඔච්චර ඉස්සරහට එන්නේ නෑ මං හිතන්නේ. කම්බුලේ මේ අර hina වෙන ලයින්ස් දෙකට එන්නේ නැහැ. අර මේ චුටක් එහයින් වගේ එක එන්න ඕන. මට කියන්න තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඊට පස්සේ මම අර පැලට් එකන චුට්ටක් ගානවා. ඒ ගාන නහයත් එක්කම තමයි මම මේ පාර රෝස කරගන්න හැදුවේ. එතකොට නම් චුට්ටක් කලර් එකක් ආවනේ. දැන් ඉස්සෙල්ලා ගාපෙකින් මට කලර් එකක් ආවේ නැහැ. රෝස පාට වෙලා වැඩි කියලාත් හිතෙනවා. එනකොට ඒක අවුලක් නැහැ මේ. කියන්නේ ෆෝන් එකට ඔහොම වුණාට මම මේ මිරේකෙන් ගිහිල්ලා බැලුවා. ලොකු අවුලක් නැහැ. ඊට පස්සේ මං හරිම ආසයි ආයේ මේ ෂිමේකට මාර ආසයි. මගේ යාළුවොත් ආසයි ඒකට. ෂිමේකත් මං ගා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි දැන් මේකප් එක පොඩ්ඩක් පේනවනේ දාලා කියලා ඔයගොල්ලන්ට.
හැබැයි ලොකු ළමයි බොරු කියන්න ඕනේ නැහැනේ මම ලිප් දෙක ඇඳගන්නෙත් මගේ අයිබ්‍රෝ එක ඇඳගත්ත මේ පැන්සිල් එකෙන්ම තමයි. මට ඒ ඩාර්ක් බ්‍රවුන් කලර් එක ලිප් එකට ගැලපෙනවා. මොකද මගේ ලිප් දෙක ගොඩක් ලොකුයි. ඉතින් මට මේ ඒ කලර් එකෙන් පොඩි කරගන්න තමයි ඕන මගේ ලිප් දෙක. ඉතින් ලයින් එක ඇඳගන්නේ අර මේකප් බඩු ගොඩක් තිබ්බට අපි යූස් කරන්නේ හරියම අතලොස්සයි. ඉතින් අපිට ගැලපෙන ටික තමයි අපි හැම එකක්ම තිබ්බ කියලා අපිට ගැලපෙන්නේ නැතිව යූස් කළා හරියන්නේ නැහැනේ. අපිට ගැලපෙන පොඩි ප්‍රමාණයකින් තමයි අපි ලිප් يعني මේකප් එක කරගන්න ඕන. ඔන්න ඔය මේ ලිප්ස්ටික් එක නම් ටිකක් ගණන්. ඒක ඇත්තට මාර ලස්සනයි කලර් එක. ඊට මම හෙව්වේ නම් අර ඔරෙන්ජ් කලර් එකක් වගේ. ඔරෙන්ජ් කලර් එක මට තිබුණේ නැහැ. ඉතින් මම ওই කලර් එක ගත්තා. එනකොට ওই කලර් එකත් මාර ලස්සනයි. ඒ කියන්නේ මේ සැබෑහින් ලස්සනයි. මේ වීඩියෝ එකට හොම් පෙවුනට මම කැමතිනේ ඔය වගේ කලර්ස් වලට තමයි. ඉතින් මේකප් එක ඉවරයි. හරිම අඩු බඩු ප්‍රමාණයකින් තමයි මම මේකප් එක දැම්මේ. ඕගොල්ලෝ කියන්න බලන්න මේකප් එක මට ගැලපෙනවද ලස්සනයිද කියලා. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. මම අය කොනේ ටිකක් පීරගත්තා ඔල්ලා වගේ නිසා. කොහොමද ළමයි? හොඳයිද මගේ මේකප් එක? ලස්සනයිද? මම මේ වගේ කලර්ස් වලට මේ වගේ ලුක් එකකට තමයි මේකප් කරාම කැමති. අර ගොඩාක් ලොකු මේකප් දාන්න මම කැමති නැහැ. ඉතින් ලස්සනයි නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මගේ මේකප් එක ලස්සනයි කියලා. ඉතින් ළමයි මම එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් බයි. ඔයගොල්ලන්ට පරිස්සමින් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.